තාජුඩීන් ඝාතනය සංවිධානාත්මක එකක්. නමුත් ඒක රාජපක්ෂ සමයේ හිටපු රාජපක්ෂ සහචරයන් වෙච්ච අනුර සේනානායක වගේ පහත් ගණයේ පොලිස්කාරයෝ යොදවලා මේ ඝාතනය යටපත් කරලා තිබුණා. එහෙත් ලේ සාගරයක ගිල්වා හෝ සත්‍ය යටපත් කළ නොහැකි බව සනාථ කරමින් තාජුඩීන්ගේ මිනිමරුවෙකු මිය ගොස් සිටියදී හොයාගන්නවා. මේ තාජුඩීන්ගේ මිනිමරුවා තමයි අරුණ විදානගමගේ හෙවත් කජ්ජා. කජ්ජා පසුගියදා ඉතා සැක සහිතව ඝාතනය වුණේ රාජපක්ෂ සමයේ රහස් රැසකුත් සමග. සාක්ෂි මැරීමට ඔහුව මැරුවේ බැකෝ සමාන් ඇතුළු පිරිසක් බව අද හඳුනගෙන තියෙනවා. මේ අය කුළුපගව සිටි රාජපක්ෂ සමයේ මිනී මැරුම් දුසින් ගණනක් සිදු වූ ආකාරය කිසිවෙකුට අමතක කර හැකි වෙන්නේ නැහැ. මේ සිදුවීම සිදුවෙන්නේ 2012 වර්ෂයේදී. තාජුඩීන් සුපිරි වෙළඳ සංකීර්ණයක් අසලට පැමිණිලා තම රථය නවත්තලා වතුර බෝතලයක් රැගෙන යලි වාහනයට ගොඩ වී ගමන් ගන්න අතර වසීම් තාජුඩීන්ගේ රථය පිටුපස තවත් රථයක් ලුහු බැඳ එන බව ඒ ආකාරය නිරීක්ෂණය වෙලා තිබුණා. මේ රථය අසල තවත් අයෙකු සිටි නමුත් ඔහු කවුද යන්න නිශ්චය කර ගැනීමට මෙතෙක් හැකිව තිබුණේ නැහැ. ඒසේ තිබියදී වසර ගණනාවක් ගතව තිබියදී සුවිශේෂ සිදුවීමක් සිදු වෙනවා. ඒ ඉන්දුනීසියාවේ සිට බැකෝ සමන් ඇතුළු පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම. රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන් ඉතා බරපතල හෙළිදරව්වක් කර තියෙනවා. ඒ වසීම් තාජුඩීන් ඝාතනයට කජ්ජා ඍජුවම සම්බන්ධ වෙලා තියෙන බව. ඉතා වැදගත්ම කාරණය වෙන්නේ කජ්ජාගේ බිරිඳය තහවුරු කරමින් අතිශය වැදගත් තොරතුරු රාශියක් හෙළි කර තිබීම. ඇය ස්වේච්ඡාවෙන්ම CID-ට ඇවිල්ලා තම ස්වාමියාගේ ඝාතනයට බැකෝ සමන් සම්බන්ධ බව ප්‍රකාශ කර තිබුණා. මරණ තර්ජනක් තිබුණු කජ්ජා 2023 වර්ෂයේදී එක්තරා YouTube නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේ වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධව අතිශය වැදගත් රහසිගත තොරතුරු රැසක් ඉදිරියට තිබුණා. CID නිලධාරීන් තාජුඩීන් පසුපස යන රථයට ගොඩ වෙන පුද්ගලයාගේ CCTV දර්ශන පෙන්වීමේදී කජ්ජාගේ බිරිඳ ඒ තමත් ස්වාමි පුරුෂයා බව හඳුනාගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කජ්ජාට තිබූ කොන්දේ අමාරුවක් නිසා ඔහු පෙන්වන අසාමාන්‍ය ක්‍රියාකාරකම් මෙහිදී අය හඳුනගෙන තිබුණා. කජ්ජා ඝාතනයට බැකෝ සමන් සම්බන්ධ බවට ඔහුගේ බිරිඳ CID-ට පැමිණිලි කර තිබියදී කජ්ජා ඝාතනයට තම ආයුධ භාවිත කර බවට බැකෝ සමන්ගේ සමීපතමයෙකු මිද්දෙනියේ සම්පත් මනම්පේරි නැමැති පොහොට්ටුවේ හිටපු අපේක්ෂකයා පාපෝච්චාරණය කර තිබුණා. මනම්පේරි මිනී පැරුම් රැසකට චෝදනා එල්ල වූ ඒ වගේම මහින්ද රාජපක්ෂගේ අතිශය සමීප පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබල සමාජිකයෙක් වගේම ඡන්ද අපේක්ෂකයෙක්. ඒ වගේම තංගල කුඩු සිද්ධියට සිරගත වෙන්නේ ඔහුගේ අයියා වෙන පොදු ජන පෙරමුණේ මන්ත්‍රී. ඒත් එක්කම නාමල් රාජපක්ෂගේ අතිශය සමීපතමයෙකු වෙච්ච සම්පත් මනම්පේරි මේ ඝාතන සිදුවීමට සම්බන්ධ නිසා සාක්ෂි වසන් කිරීමට ඔහුව ඝාතනය කරා කියන මතය සමාජයේ තියෙනවා. එක්කම තාජුඩීන් ඝාතනයට ඇඟිල්ල දික් වෙන්නේ නාමල් රාජපක්ෂට.